ආයිබෝවන් මගේ යාළුවෝ හැමදෙනාටම අද මම ඔන්න ඔයගලන්ට හදන්න කියලා දෙනවා රසවත් ආකාරයට ලීක්ස් තෙල් දාන විදිය. ලීක්ස් වල කොළ පාට ඒ විදිහටම තියෙන විදිහට තමයි මම අද ලීක්ස් තෙල් දාන්නේ. මිස් බේකර් කිචන් YouTube channel එකට ඔබ සැමෝම ආදරෙන් පිළිගන්නවා. අද අපි බලමු රසවත් ආකාරයට ලීක්ස් ටෙම්පරාදුවක් හදන විදිය. මේ ලීක්ස් ටෙම්පරාදුවට මම අලත් එකතු කරගන්නවා. මෙතන තියෙනවා අලගෙඩි දෙකක් මෙන්න මේ වගේ දිග තීරෝ විදිහට කපා ගන්න. ඊට අමතරව ලීක්ස් ගහේ කඳ කොටස සහ කොළ කොටස මෙන්න මේ විදිහට වෙන වෙන විදිහට මම කපාගෙන තියෙනවා. ටෙම්පරාදුවට කලින් මේ ඔක්කොම ටික අපි එකතු කරගෙන අනා ගන්න ඕනේ. අවශ්‍ය දේවල් තමයි මේ. අද මම මේ ඉදිරිපත් කරන ලීක්ස් ටෙම්පරාදුවට කැමති නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න මින් ආදරණීය ඉල්ලීමක් කරනවා. ඔයාලගේ ලයික් වලින් තමයි මම දිරිමත් වෙන්නේ. අපි අලවලට ලුණු තේ හැන්දක් දාගෙන මෙන්න මේ වගේ කවලම් කරගෙන විනාඩි 5ක් විතර පැත්තකට කරලා තියාගන්න ඕනේ. මේ මුළු ටෙම්පරාදුර මම පාවිච්චි කරන්නේ තෙල් මේස් හැඳි දෙකයි. non stick භාජනයක තමයි මම ටෙම්පරාදුව කරන්නේ. තෙල් මේස් හැඳි දෙක එකතු කරගෙන අඩුමඩු කින්දරේ අපි අල ටික මුලින්ම මේ වගේ බෙද ගන්න ඕනේ. අල ටික රන්වන් පාට වෙනකම් බෙදගත්තට පස්සේ මම එකතු කරගන්නවා කූනිසු ටික. කූනිසු ටික එකතු කරගත්තාම ඉක්මනින්ම භාජනයේ තියෙන තෙල් ටික අඩු වෙනවා. ඕගලන්ට තේරෙනවා. ඒ වුණාට බය වෙන්න එපා, අඩිය අල්ලන්නේ නැහැ. කූනිසු ටික ඔය අය ගන්නට ටෙම්පරාදු වුණාට පස්සේ අපි අනාගත්ත ලුණු කෑලි ටික එකතු කරගන්නවා. හොඳට කවලම් කරගෙන පියනෙන් වහලා විනාඩි 5ක් විතර අඩුමඩු ගින්දරේ අපි මේ ටෙම්පරාදුව හදා ගන්න ඕනේ. විනාඩි 5කට පස්සේ වා පියන ඇරලා හොඳට කවලම් කරන්න. මේ වගේ ටෙම්පරාදුවක් එක්ක වෙන මොකුත්ම ඕනේ මේකත් එක්ක වුණත් බත් කන්න පුළුවන්. ලුණු තේ හැන්දක් තව මම එකතු කරගන්නවා. ඒකත් හොඳට කවලම් කරගෙන මම මුලින්ම එකතු කරගන්නේ ලීක්ස් වල කඳ කොටස. මෙන්න මේ විදිහට රසවත් ආකාරයට ඔයත් ඔයාගේ ගෙදර ලීක්ස් ටෙම්පරාදුව හදන්න. ලීක්ස් වල කඳ කොටස ටෙම්පරාදුවත් එක්ක හොඳට කවලම් කරගන්න. කොළ ටික එකතු කරගන්න එපා. කලවම් කරගත්තට පස්සේ අපි මෙන්න මේ විදිහට ලීක්ස් වල කොළ කොටස උඩින් පමණක් මෙන්න මේ විදිහට දාගන්නවා. එතකොට තමයි ලස්සනට කොළ පාටට ලීක්ස් ටෙම්පරාදුව ඉතුරු වෙන්නේ. පියනෙන් වහලා පියන මත ජල වාෂ්ප වෙනකම්ම අපි ටෙම්පරාදුව හදාගන්න ඕනේ. පියන මත ජල වාෂ්ප ආවට පස්සේ පියන ඇරලා හොඳින් කවලම් කරන්න. මෙන්න මේ වගේ ලස්සන කොළ පාට තියෙන විදිහට ලීක්ස් ටෙම්පරාදුව ඔයගලන්ට දකින්න පුළුවන්. හොඳට කවලම් කරගන්න. ඔයා කැමති නම් ඔයාට මේකට ඔයස්ටර් සෝස් එකතු කරගන්න පුළුවන්. මම ඔයස්ටර් සෝස් තේ හැන්දක් විතර එකතු කරගන්නවා. ඔයස්ටර් සෝස් දැම්මට පස්සේ ටික වේලාවක් කවලම් කරන්න. කලවම් කරගත්තට පස්සේ අපේ ලීක්ස් ටෙම්පරාදුව ලෑස්ති. තවත් මේ වගේ සරල වීඩියෝ එකක් අරන් මම නැවත එන්නම්. සුබ දවසක්. ආයුබෝ වේවා.